ලංකා ඩ්‍රයිවර් YouTube channel එකට ඔයාලව අද සාදරයෙන් පිළිගන්නවා. මේ ලංකා ඩ්‍රයිවර් YouTube channel එක පටන් ගත්තේ ඇත්තටම මාර්ග ආරක්ෂාව පිළිබඳව, පාර හරියට පාවිච්චි කරන විදිය පිළිබඳව අපේ සමාජයට යමක් කියා දෙන්නයි මේ ලංකා ඩ්‍රයිවර් YouTube channel එක පටන් ගත්තේ. ඉතින් ඔයාලව අද සාදරයෙන් පිළිගන්නවා. ඒත් එක්කම ඔයාලගෙන් චුටි ඉල්ලීමක් තියෙනවා. අපේ ලංකා ඩ්‍රයිවර් YouTube channel එක subscribe කරලා අපිට like එකක් දාලා අපිට ඉස්සෙල්ලාම සහයෝගයක් දෙන්න. මොකද අපි හැමදාමත් බලාපොරොත්තු වෙනවා මහා මාර්ගය පාවිච්චි කරන හරි විදිහ ඔයාලට කියා දෙන්න. අද අපි ලංකා ඩ්‍රයිවර් YouTube channel එකකින් විශේෂයෙන්ම කතා කරන්න හේතුවේ ආලෝක සංඥා. එහෙමත් නැත්නම් කලර් ලයිට්ස් ගැන. මේ කලර් ලයිට් එක රියදුරන්ටත් පාර පාවිච්චි කරන පදිකයින්ටත් වෙන්නු සංඥා කීපයක් තියෙනවා. විශේෂයෙන්ම අපි අද වැඩිම කතා කරන්න හදන්නේ රියදුරෙක් වශයෙන් කලර් ලයිට් එකේදී ඔවුන්ට මොන සංඥා මොනවාද තියෙන සංඥා කියන එක. එයිදී රියදුරෙකුට ප්‍රධාන සංඥා විදි 6කින් ඔහුට කියා දෙනවා ක්‍රියාත්මක ක්‍රියාකාරය. කලර් ලයිට් එකේ තියෙනවා එහෙනම් ආලෝක සංඥාවේ තියෙනවා වර්ණ තුනකින් වූ සංඥා පහන් තුනක්. මේ සංඥා පහන් තුනෙන් අවස්ථා 6ක සංඥා 6ක් ලබා දෙනවා. මේ සංඥා 6ේදී ඔබ ක්‍රියාත්මක යුතු ආකාරය අද අපි ඔබට ලංකා ඩ්‍රයිවර් YouTube channel එකෙන් පාදලා දීමටයි මේ උත්සාහය දරන්නේ. ඉතින් මේ පහන් දැල් වෙන ආකාරයේ රතු ආලෝකය තියෙනවා ආලෝක පහනක ඉහළින්ම, දෙවෙනියට තියෙනවා කහ ආලෝක පහනක්, තුන්වෙනුව පහළින්ම තියෙනවා කොළ පැහැති පහනක්. මම ඉතින් ඔබට කිව්වා මේ ආලෝක පහන් තුනකින් සංඥා 6ක් කියවෙනවයි කියලා. අපි මුලින්ම ඉහළින්ම තියෙන රතු ආලෝකය දැල්ලුනහම කුමක්ද කළ යුත්තේ කියන එක මම ඔබට පහදා දෙන්නම්. ආලෝක සංඥා පහන් පුවරුවක රතු ආලෝකය දැල්වේ නම් ඔබ කළ යුත්තේ කුමක්ද? ඔබ වාහනේ ධාවනය කරන්නේ නම් ඔබ නැවතුම් මිරෙන් මෙපිට වාහනේ නැවතිය යුතුයි. නැවතුම් මිරෙන් මෙපිට නැවතු වාහනය නවතාගෙන ඔබ රැඳී සිටිය යුතුයි. මේදී කියවෙන්නේ ඔබට ආලෝක සංඥා පහන් පුවරුවක් ඇති මංසන්දියක සංඥා පහන් පුවරු දෙකක් තියෙනවා. එකක් තියෙන්නේ මංසන්දිය ආරම්භයේදී, අනෙත් පුවරුව ඇත්තේ මංසන්දිය අවසානයේදී. අන්නේ ආරම්භ වෙන ස්ථානයේ තියෙන නැවතු මිරෙන් මෙපිට නවතාගෙන රැඳිය යුතුයි. ඔබ ධාවනය කරන්නේ නම් වහම නවතා වාහනය නවතා රැඳී සිටිය යුතුයි යන්නයි රතු ආලෝකයෙන් කියවෙන්නේ. ඊළඟට ඔබගේ රතු ආලෝකය දැල්වී තිබුණොත් ඊළඟට දැල්වෙන්නේ මොන පාටද? නැත්නම් කුමන සංඥාවද? බොහෝ අය හිතාගෙන ඉන්නේ රතු ආලෝකයෙන් පස්සේ දැල්වෙන්නේ කහ ආලෝකය කියලා. නමුත් කහ ආලෝකය පමණක් නෙමෙයි, රතු ආලෝකයෙන් නිවිලා නෙමෙයි කහ ආලෝකය දැල්වෙන්නේ. රතු ආලෝකය දැල්වී තිබියදීමයි කහ ආලෝකය දැල්වෙන්නේ. ඔබ නවතාගෙන සිටියේ නම් ඔබට ඇත්තේ කොළ වර්ණය දැල්වූ පසු ගමන් ආරම්භ කිරීමට ලබා දෙන සංඥාවයි මේ ලබා දෙන්නේ. නමුත් ඔබ වාහනේ ධාවනය කරමින් සිටියේ නම් ඔබ වහාම නැවතුම් නිරෙන් මෙපිට මෙම සංඥාවේදී නවතාගත යුතුයි. ඔබ නවතා සිටියේ නම් රතු සහ කහ ආලෝක වර්ණ දෙකම දැල්වේ නම් ඔබට ඇත්තේ කොළ වර්ණය දැල්වූ විට ගමන් ආරම්භ කිරීමටයි. එසේනම් රතු හා කහ ආලෝකය දැල්වේ නම් ඊළඟට දැල්වෙන්නේ අනිවාර්යයෙන්ම කොළ වර්ණය. කොළ වර්ණය දැල්වෙන විට ඔබ කළ යුත්තේ කුමක්ද? කොළ වර්ණය දැල්වෙන විට ඔබට ඇත්තේ ගමන් කිරීමයි. එහෙම නැත්නම් බොහෝ අය කියන්නේ මේ කොළ වර්ණය කියන්නේ යන්න කියලා. නමුත් මෝටර රථ වාහන පනතේ මාර්ග සංඥාවල කියවෙන්නේ කොළ වර්ණය යන්න කියලා නෙමෙයි. ඔබට ආරක්ෂාකාරී නම් ගමන් කළ හැකි යන්නයි. එසේනම් ඔබ කොළ වර්ණය ඇත්නම් ඔබට ආරක්ෂාකාරී නම් එම වර්ණයෙන් ලබා දී ඇති දිශාවට ඔබට ආරක්ෂාකාරීව ගමන් කළ හැකි. නමුත් ඔබට යම් කිසි ආන්තරදායක තත්ත්වයක් ඇත්නම් ගමන් කිරීමේ අවකාශය ඔබට ඇත්තේ නැහැ. කොළ පාට වර්ණය තියෙනවා නම් ඊළඟට දැල්වෙන්නේ මොන වර්ණයද? කොළ පාට වර්ණය තියෙනවා නම් ඊළඟට දැල්වෙන්නේ අනිවාර්යයෙන්ම කහ වර්ණය පමණයි. කොළ පාට වර්ණය දැල්වුණාට පස්සේ මේ සියලු පහන් රතු සහ කොළ වර්ණ දෙකම නිමිලා කහ වර්ණය පමණක් දැල්වී තිබෙනවා. ගොඩාක් වෙලා එකපාර දැල්ලා තියෙන්නේ නැහැ. තප්පර 3කට වැඩි
10කට අඩු කාලයක් මේ කහ වර්ණය එක දිගට දැල්ලිලා තියෙනවා. එහෙනම් කලර් ලයිට් එකේ කහ වර්ණය දැල්ලා තියෙනවා නම් ඔබ කළ යුත්තේ කුමක්ද? ඔබ අනිවාර්යයෙන්ම නැවතුම් ඉරෙන් මෙපිට නැවැත්විය යුතුයි. මේදී කියවෙන්නේ කහ වර්ණයෙන් කියවෙන්නේ නවතිනු රතු ආලෝකයෙන් වැටීමට ආසන්නයි යන්නයි. එහෙමනම් ඔබට කළ යුත්තේ කහ වර්ණයේදී නැවතුම් ඉරෙන් මෙපිට. එනම් ආලෝක සංඥා පද්ධතියක් ඇති මංසන්දියේ පළවෙනියෙන් නැති ආලෝක සංඥා පුවරුව අසල වාහනය නවතා රතු ආලෝකයේ වැටෙනතුරුත් රතු ආලෝකයේ අවසන් වනතුරුත් ඔබට රැඳී සිටීමටයි මෙයින් කියවෙන්නේ. බොහෝ අය හිතන්නේ කලර් ලයිට් එක කහ වර්ණයෙන් කියන්නේ ලෑස්ති වෙන්න කියලා. ඇයි මේ ලෑස්ති වෙන්න කියලා කියන්නේ? මේ ලෑස්ති වෙන්න කියලා කියන්නේ පොඩි සමාජ මතයක් ඇති වෙච්ච දෙයක්. මේක අපි පාවසර ශිෂ්‍යත්වයේ ඉඳන් ඉගෙන ගත්ත දෙයක් හින්දා වෙන්නේ නැති. නමුත් මේ කහ ආලෝකයේදී කුඩා වෙනසක් තියෙනවා. ඒක හරියටම දැනගන්න ඕනේ. කහ ආලෝකයේදී කියන්නේ නවතිනු රතු එළිය වැටීමට ආසන්නයි නැවතුම් ඉරෙන් මෙපිට නවතාගෙන සිටිය යුතුයි යන්නයි. එහෙමනම් නැවතුම් ඉර පැනලා හිටියොත් ඔබ මොකද කළ යුත්තේ? නැවතුම් ඉර පැනලා කියන්නේ ඔබ ඉන්නේ කලර් ලයිට් එකේ මැද. ඒ කියන්නේ මාංශන්දිය මැද. මාංශන්දිය මැද ඔබ වාහනේ නැවැත්තුවොත් මුළු මාර්ග පද්ධතියම අවහිර වෙනවා. ඒ හින්දා ඔබ කළ යුත්තේ ඔබගේ නැවතුම් ඉර පැනලා නම් ඉක්මනින්ම මාංශන්දිය පාස් කරලා ඔබ යන්න ඕනේ. ඔබ ඉන්නේ පළවෙනියෙන් නැති ආලෝක සංඥා පුවරුවද දෙවෙනි ආලෝක සංඥා පුවරුවද දෙක අතරද යන්නයි. මේදී ඔබ මේ දේ සැලකිලිමත් වෙලා ඔබට මේ කහ වර්ණයෙන් කියවෙන්නේ මේ මාංශන්දිය පිරිසිදු කරලා එහෙම නැත්නම් අනිත් අයට බාධාවකින් තොරව යන්න අවස්ථාව දීමේ කාලයයි. එසේම ඔබට ආලෝක සංඥා පුවරුවක තවත් සංඥාවක් දැක්වෙනවා. ඒ තමයි කොළ වර්ණය ඇති විට ඔබට ගමන් කිරීමේ හැකියාව ඇති බව ආරක්ෂාකාරී නම් ගමන් කිරීමේ හැකියාව ඇති බව මා කියා සිටියා. මේදී කොළ වර්ණයෙන් කියවෙන තවත් සංඥාවක් තියෙනවා. යම් කිසි දිශාවකට ඊතලයකින් දක්වා ඇති හෝ එසේ නොමැතිනම් ආලෝක සංඥා කොළ වර්ණයක් එක්කම ඒ කොළ වර්ණයට තවත් පසකින් වමෙන් හෝ දකුණෙන් තවත් කොළ වර්ණයේ පහනක් සටහන් කර තියෙන සංඥා පුවරු තියෙනවා. මේදී කියවෙන්නේ ඔබට එම කොළ වර්ණය දක්වා ඇති දිශාවට ආරක්ෂාකාරී නම් ගමන් කළ හැකි බවයි. ලංකා ඩ්‍රයිවර් YouTube channel එකේ ඔයාලකින් ඉල්ලනවා අපේ YouTube channel එකේ මෙවැනි දැනුවත් කිරීමේ වීඩියෝස් දිගටම බලන්න. ඒත් එක්කම අපිට subscribe කරලා like එකක් දීලා පොඩි support එකක් දෙන්න